රයිට් දරුවනේ මේ අද මේ කියන්න ඉන්නේ විශේෂයෙන් අද උසස් පෙළ ප්‍රථම දවස ඔබ එක්කෝ උදේ ලියලා ඉන්නේ එහෙම නැත්නම් දැනට ඔබ ලියාගෙන ඉන්නේ 12 මාට පේපර් එකේ. හරි. එතකොට දැන් පළවෙනි දවසේ සමහර අය පේපර් එක ලියලා ඉවර වෙලා ඕකේ මොකක් හරි එකක් ප්‍රශ්න අමාරුයි. හරි මට අර ප්‍රශ්නේ මිස් වුණා මේ ප්‍රශ්නේ මිස් වුණා මට ඒක මොකක් වෙයිද දන්නේ නැහැ ඒක බී වෙයිද දන්නේ නැහැ නැත්නම් සමහර ළමයි මම S3කට හරි S3ක් හරි ඇති කියලා තමයි මම කරේ ඒත් මට දැන් ඒකත් වෙයිද දන්නේ නැහැ කියලා දැන් පළවෙනි පේපර් එක ලියලා ඉවර වෙලා නිකන් මානසික වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒකට අපි ඊළඟට මොකද්ද සොලියුෂන් එක කරන්න ඕනේ කියන එක තමයි මේ වීඩියෝ එකේ අපි හරි මේ ඔයගලන්ට දෙන්න යන්නේ. ඒතර ඉස්සරලා ඕගලන් විභාගයට ගිය ගමන් අවම වශයෙන් විභාගයට යද්දී රයිට් පැය භාගයකට කලින් යන්නේ. පැය භාගයකට කලින් ගිහිල්ලා රයිට් විනාඩි 15කට කලින් ඔයගොල්ලෝ ඇතුළට ගන්නවනේ ඉස්සලා ඇඩ්මිෂන් නම්බර්ස් ටික ලියන්න. සමහර ළමයි ටෙන්ෂන් එකේ ඒකේ ලියලා තියෙනවා මේ තීරුවේ මොනවද ලියන්න එපා කියලා. ඒතර ඒ තීරුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයිති දෙයක්. ඒතර ඒකෙත් මිස් වෙලා සමහරට නම්බර්ස් දානවා. ක්වෙස්චන් නම්බර් එක දානවා. එතකොට ඒ වගේ දේවල් සිදු නොවෙන්න විනාඩි 15කට කලින් ඉස්සලා ඇඩ්මිෂන් නම්බර්ස් ටික ලියලා ඒ ටික කරගන්න. ඊළඟට ඔබ දැන් විභාගයට යන්නේ අවුරුදු දෙකක් තිස්සේ ඔකේ සම්පූර්ණයෙන්ම ට්‍රේනින් එකක් අරගෙන. තියරි හොඳට ඉගෙනගෙන ටියුෂන් ක්ලාසස් වලින් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා රයිට් ඕකේ ගොඩක් දේවල් දැනුමත් ලබාගෙන ඊට පස්සේ පේපර්ස් ඔක්කොම කරලා හොඳ ට්‍රේනින් එකක් ලබාගෙන යන්නේ. ඒත් ඔච්චර ලබලත් අන්තිමට ඔබගේ කතාව කොහොමද තියෙන්නේ අඩේ මම ෆේල් වෙයිද? මට මොකක්ද නැති වෙයිද? ඉන්දමන්ද මට මොනවද වෙන්නේ? ඕක හිතාම වෙලාවට පැය ගානක් ඕගලන් නාස්ති කරනවා. ඒතර මේකට අපි කල යුත්තේ දැන් ඔබ උපරිම ට්‍රේනින් වෙලා ඉන්නේ. ඔබ උපරිම ට්‍රේනින් වෙලා ඉන්නේ. මීට එහා ට්‍රේනින් ලබන්න දෙයක් නැහැ. පාස් පේපර් සුත් කරලා ගුරුවරුන්ගෙන් මොඩල් පේපර් සුත් කරලා ඒ ඔක්කොම කරලා සම්පූර්ණයෙන්ම ඔක්කොම අවසන් ඉස්කෝලේ ටියුෂන් ඔක්කොම අවසන් කරලා මේ විභාගයට යන්නේ ඔබ සූදානම්. ඔබේ බොඩිය සම්පූර්ණයෙන් මේ සබ්ජෙක්ට් එකට සූදානම්. එතකොට ඔබට කරන්න තියෙන්නේ මොටිවේෂන් එකක් වශයෙන් ඊට එහා ඔබට පුළුවන් දේ ඔබ උපරිම ඊට එහා කරලා ඉවරයි. ඔබට මේ අන්තිම මොහොතේ රෑජා මේ පණ දාගෙන පාඩම් කරන්න ඕනේ නිදිබාරගෙන පැය දෙකක් එකක්. ඔබ කල යුත්තේ ඕන මගුලක් වේවා. මම ගිහිල්ලා පේපරේ ලියලා එනවා. හරි මං කියන්නේ මේ පේපරේ ලියන්න යනකොට අපි එක්සෑම් ෆෝබියා එක නැතුව හරි අපිට ඕනේ මේ තුනක් ඕනේ කැම්පස් යන්න ඕනේ ඔක්කොම ඕනේ. දැන් ඒකට ඔබ උපරිම ට්‍රේනින් එක ඔබ ලබලා තියෙන්නේ. දැන් ලබලා වෙලා ඔබේ කතාව කොහොමද? අඩේ මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙම වෙයිද දන්නේ නැහැ. Z ස්කෝල් ලැබෙයිද දන්නේ නැහැ. කැම්පස් සිලෙක්ට් වෙයිද දන්නේ නැහැ. පළවෙනි පේපර් එක ලියන. හරි. එතකොට අපි කල යුත්තේ හරි උපරිම අපි සූදානම් වෙලා ඉන්නේ. ඕන දෙයක් ප්‍රශ්නයක් නැ ඕන දෙයක් වේවා මම මගේ උපරිම ජවයෙන් මම විභාගෙ ලියලා එනවා. හරි ඒ මයින්ඩ් සෙට් එකට ඉස්සරලා මනස හදාගන්න. පස්සේ හරි ඔබට පහසු ප්‍රශ්න ටිකට පමණක් පිළිතුරු ලියාගෙන යන්න. නිකන් හරි ප්‍රශ්නයක් හැඟුණොත් එහෙනම් මේක පොඩක් කන්ෆියුස් වෙනවා මොකක්ද කියලා ඒකේ ආය හිත ඒකේ ටයිම් වේස්ට් කරන්න එපා. අන්තිමට මේ ප්‍රශ්නෙන් ඔබ මානසික වෙලා ඔබේ මොලේ එනර්ජි වේස්ට් වෙලා ඊළඟ ප්‍රශ්නට මුහුණ දෙන්න බැරි වෙනවා. ඊළඟ ප්‍රශ්නෙත් ඔබ ඇවිල්ලා මොකද අර ෂුවර් නැති මට්ටමෙන් තමයි උත්සාහ කරන්නේ. ඒතකොට ඉස්සරලා යම් ප්‍රශ්නයක් කියවගෙන යනකොට පොඩ්ඩක් හරි කන්ෆියුස් වෙනවා අමාරු වගේ තේරෙනවා නම් ඒකට රවුමක් දාලා ඊළඟ ප්‍රශ්නට යන්න. රයිට් ඒතකොට ඊතුරු ප්‍රශ්න ටික ඔක්කොම try කරලා රයිට් අන්තිමට මේ ප්‍රශ්නේ අල්ලගන්න. ඒතකොට ඊතුරු ප්‍රශ්න වෙලාවකට ඔබ අල්ලලා ඇත්තේ ඒ පේපරේම තියෙන අමාරුම ප්‍රශ්න. ඒතකොට ඊළඟට අපි try කරලා ඊතුරු ටික try කරලා ඒ අමාරුම ප්‍රශ්නෙට අන්තිම මොහොතේ ලියුවා නම් ඒ අමාරු ප්‍රශ්නේ සම්පූර්ණ ලකුණු නොලැබුණත් යම් දුරට යම් කිසි රෝම ඉලක්කම 1 2 යන ආදියට ඕකේ ඔබට ලකුණු හිමි වෙනවා. ඒතර අනිත් ප්‍රශ්න තුලින් ඔබට ලකුණු ලැබීම හේතුවෙන් ඕකේ හොඳ ප්‍රතිඵලයක් සිදු වෙනවා. එහෙමනම් පළවෙනි දේ ඔබ එක්සෑම් එකට යා යුත්තේ ඔබ සම්පූර්ණයෙන් ඔබ බොඩිය ට්‍රේනින් කරලා තියෙන අවුරුදු දෙකක් තිස්සේ ඔබ එක්සෑම් එකට යා යුත්තේ ඕන දෙයක් වේවා මම එක්සෑම් එක ලියලා එනවා. එච්චරයි. ඒ මයින්ඩ් සෙට් එකට ආවා නම් එක්සෑම් ෆෝබියා නෑ යනකොට වෙවුලන ගති. හරි ආයේ මොනවා ඉදකින්ද මම එක්සෑම් එකට ගිහිල්ලත් වෙලාවට එහෙම නේ හිතන්නේ. පළවෙනි ප්‍රශ්න අමාරු වුණාට පස්සේ ඒ ගැන හිතන්නේ. ඒ ගැන හිතා අන්තිමට කාලය මදි වෙනවා. ඉතින් ඒ වගේ සිදු වෙන්නේ නැතුව මා කියපු දේවල් ඔබ අනුගමනය කරලා හරි ඊළඟ පේපර්ස් වලට මුහුණ දීලා ඔබට සාර්ථක ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඕකේ ස්තුතියි.